ආයුබෝවන් බ්‍රෙන්ඩි ෆැෂන් YouTube channel එකට අදත් ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට මේ පෙන්නන ටේබල් මැට් එක මහගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. මේ සඳහා අපිට අවශ්‍ය වෙන මුද්‍රිත රෙදි කොටස් 4යි, ප්ලේන් රෙදි කොටස් 4යි. මේක අඟල් 4ක් දිග අඟල් 4ක් පළල රෙදි කොටස් 8ක් තමයි ඔයාලා ගන්න ඕනේ. ඊට පස්සේ ප්ලේන් රෙදි කොටස මත මුද්‍රිත රෙදි කොටස ත්‍රිකෝණාකාරව නවලා මේ විදියට තියලා පින්ස් වලින් රඳව ගන්න. මේ කොටස් හතරටම අපි printed රෙදි කොටස ත්‍රිකෝණාකාරව නවලා තියලා පින්ස් වලින් රඳව ගන්න ඕනි. දැන් මේ නත්තල් කාලේ නිසා ඔයාලට පුළුවන් නත්තල සඳහාම අපිට තියෙන විශේෂිත වූ වර්ණ ඒ වර්ණ වලින් මේ රෙදි තෝරගන්න පුළුවන් ඔයාලට. ලස්සන රෙදි තෝරගන්න ඔයාලා පැච් වර්ක් වලට රෙදි තෝරගනිද්දි සියලුම රෙදි 100%ක් කොටන් රෙදිම විය යුතුයි. ඒකත් මතක තියාගන්න. දැන් අපි මේ කොටස් ටික මහගෙන යන්න ඕනේ. මුද්‍රිත රෙදි කොටස ප්ලේන් රෙදි කොටසට අල්ල ගන්න තමයි මේ මහන්නේ. මේ විදිහට අපි මැහුමක් දා ගන්නවා. කොටස් හතරම මේ විදිහට මහ ගන්නවා. දැන් මේ තියෙන්නේ මේ විදිහට මහගත්තු කොටස් හතර. අපි ඒක මේ විදිහට තියා ගන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ එක ගොඩක් අනවශ්‍ය විදිහට දික් වෙන නිසා මම ඔයාලට ඒ කොටස් අල්ල ගන්න මේ කොටස පෙන්වුවේ නැත්තේ. ඒක ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ විදියට කොටස් දෙක මූට්ටු කරගන්නවා. මේ විදියට මූට්ටු කරලා කනපිට පැත්ත හරවලා ඔයාලා මේක මේ විදියට අතින් අර අපි මෙහුම් වාසියට තිබ්බ කොටස දිග අරගන්න දෙපැත්තට යන විදියට හැම කොටසක්ම මේ විදියට තියලා ඔයාලා අයන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කොටස් දෙක නැවත ආපහු මේ වගේ මූට්ටු කරගන්නවා. මැහුමක් දාගත්ත මේ විදිහට ඒකෙත් මැහුම් වාසියෙන් මේ වගේ අතින් දිග අරින්න ඕනේ. මේවා අයන් කරලා ගන්න. දැන් මේ තියෙන්නේ මේ විදිහට අපි මහගත්තු ඒ කොටස. ඊට පස්සේ අපි අඟල් 3යි 3 කාලක් දිග රෙදි කොටසක් අරගෙන ඒ රෙදි කොටස මේ වගේ තියලා මැද්දට පින් එකකින් රඳව ගන්නවා. ඊට පස්සේ පැඩින් කොටසක් ගන්න. පැඩින් කොටස අරගෙන ඒ මත අපි මහගත්තු මේ රෙදි කොටස තියලා පින්ස් වලින් රඳව ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ආකාරයට කර්ව් හැඩයක් නවාගෙන ඒක මෙහෙම මහගෙන යන්න. මේ කොටස් හතරම පැති හතරම අපි මේ විදිහට ඇතුළට නවනවා. මුද්‍රිත රෙදි කොටස අර තියාගත්තු ඉරි රෙදි කොටස මතට මැදින් තියාගත්තු රෙදි කොටස මතට මේ වගේ නවලා තියලා මැද්දට මහනවා. මීට කලිනුත් මම මේ වගේ වීඩියෝ කරලා තියෙන නිසා ඔයාලා දන්නවා මේ ඩිසයින් එක මහන විදිය. ඉතින් ඒ වගේ මේක මහ ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදියට අපි දැන් ඩිසයින් එක මහගෙන අවසానයි. දැන් යටට අපි පැඩින් එකක් තියලා තියෙන්නේ. පැඩින් එක මත තමයි මේ මහ ගන්න. ඊට පස්සේ වටේම අවුට්ලයින් එකක් දාලා ඩිසයින් එක පැඩින් එකට රඳව ගන්න. පැඩින් එකේ වැඩි කොටස් කපා ඉවත් කරන්න. දැන් ලයිනින් එකක් අරගෙන ලයිනින් එක මත මේ විදිහට අපි මහගත්තු ඩිසයින් එක තියලා වටේටම මැහුමක් දාලා ලයිනින් එක ඩිසයින් එකට අල්ලා ගන්නවා. ඉතින් ඔයාලට මේකෙන් ගොඩක් නිර්මාණ කරන්න පුළුවන්. මේක එක ඩිසයින් එකක් විතරයි මේක. මේ ඩිසයින් එක ඇසුරින් ඔයාලට ගොඩක් නිර්මාණ කරගන්න පුළුවන්. ඒ කියන්නේ කුෂන් කවර මහන්න පුළුවන්, ටේබල් රනර් මහන්න පුළුවන්, බෑග් ඩිසයින් මහන්න පුළුවන්. ඕන දෙයකට මේ ඩිසයින් එක උපයෝගී කරගන්න පුළුවන්. මූලිකව මේ ඩිසයින් එකෙන් ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් මහගන්න පුළුවන්. දැන් අපි ලයිනින් එකත් අල්ලගෙන අවසానයි. ඊට පස්සේ අපිට තියෙන ලයිනින් එකෙත් වැඩි කොටස් කපා ඉවත් කරලා ඊට පස්සේ බයස් එකක් අරගෙන තියෙනවා මං අඟල් 1.5ක් පළල. ඒ බයස් එක මම මේකේ කන පිටින් අල්ලගෙන යනවා මේ විදියට. මුල පටන් ගත්තේ මම මැදකින් කෙළවරකින් නෙමේ අඟල් කාලක් මම නවලා තියාගත්ත පටන් ගැම්මෙම බයස් පටිය. ඊට පස්සේ මම වටේම මේ බයස් එක මේ විදියට අල්ලගෙන යනවා. ඊට පස්සේ ඔයාලා බයස් එකේ අවසන් කරන තැනට එනකොටත් අර අඟල් කාල නවලා තියාගත්තු එක පන්නලා යන විදියට තමයි අවසානයේ නිමා කරන්න ඕනේ. මුළු හතරත් මේ විදියට කට් කරගන්න පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ අපි මේ වගේ හොඳ පිට පැත්තෙන් මේ බයස් එක නවලා තියලා මහ ගන්නයි තියෙන්නේ. අවසානයේ හොඳ නිමාවක් තියෙන ටේබල් මැට් එකක් ඔයාලට ලැබෙනවා. ඉතින් මෙච්චරයි මේකේ කරන්න තියෙන්නේ. ඔයාලා තෝරගන්න රෙදි වලට අනුව ලස්සන මේ ටේබල් මැට් එකක් මහ ගන්න පුළුවන්.
ඔයාලට මේ වගේ දේවල් මහලා ස්වයං රැකියාවක් විදියට උනත් මේක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හොඳ ඉල්ලුමක් තියෙනවා. මුලින්ම ඔයාලගේ යාළුවන්ට මහලා දෙන්න. එහෙම නැත්නම් ගෙවල් අවට ඉන්න අයට මහලා දෙන්න. කවුරුත් ලස්සන දේවල් දැක්කහම මිලදී ගන්න කැමති. ඒ හින්දා ඉතින් උත්සාහ කරලා බලන්න කියලා ඒ පැත්තෙනුත් මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් ඔයාලත් මහලා බලන්න උත්සාහ කරන්න ලස්සන කරගන්න ගෙදර මේ නත්තල් කාලේ ඊට පස්සේ එන්නේ අලුත් අවුරුද්දක්. එහෙමනම් ඉතින් අදත් මම ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැති යාළුවෝ channel එක subscribe කරන්න bell icon එකත් all දාලා click කරන්න. එහෙමනම් ඉතින් ගිහින් එන්නම් ඉක්මනින්ම හමු වෙමු තවත් වීඩියෝ එකකින්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.